2026 वर्षයේ අපේ නිවාසාන්තර තරඟාවලිය පටන් ගත්තා. අද දිනේදී විවාද තරඟ යටතේ විජය කණ්ඩායමත් පැරකුම් කණ්ඩායමක් තමයි තරඟ වදින්නේ. තරඟය සඳහා යෝජක කණ්ඩායම විදියට තරඟ වදින පැරකුම් කණ්ඩායමට මාතෘකා වෙලා තියෙන නූතන ලෝකයේ පුද්ගලයාගේ දියුණුවට සිරිත් පිරිත් ඉවහල් වේ කියන යෝජකයෝ ප්‍රතියෝජක විදියට නූතන ලෝකයේ පුද්ගලයාගේ දියුණුවට සිරිත් පිරිත් ඉවහල් නොවේ කියන තර්කයක් ගොඩනගමින් කාද දිනේදී විවාදය වෙන්නේ. මේ තරඟ විනිශ්චය සඳහා අපි ආරාධනා කරා ශ්‍රී පුණ්‍යාලෝක දහම් පාසලේම ආදි ශිෂ්‍යාවන් දෙදෙනෙක් තමයි ඇවිල්ලා ඉන්නේ. මම ඉස්ලාම් පිළිගන්න කැමති අපේ ආචාර්ය ප්‍රදීප් කලන්සූරිය මල්ලි අපි ළඟට අපේ ආදරණීය ශ්‍රියාන් කෝසිල ජයවීර වෛද්‍යතුමා ඊළඟට අපේ දහම් පාසලේ හිටපු කතිකාවියක් අද මේ නීතිඥවරියක් විදිහට වැඩ කරනවා උදානී ඒකනායක මෙනවිය තුමියත් කොහොම ආදරෙන් පිළිගන්නවා. දහම් පාසලෙන් දීවෙච්ච දීප්තිමත් තත්ත්වයක් තමයි අද ඕගොල්ලෝ විනිශ්චය කරන්න ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මට හිතෙනවා හොඳම විනිශ්චයක් අද දිනුවා හම්බ වෙයි. උතුරු ලබා දෙන්නේ මේ නිර්ණායක අනුව එකක් තමයි ප්‍රවේශය, ඊළඟට මාතෘකාවට අදාළ බව, කතික කුසලතාවය, සංයමය හා ඉරියව්, ඊළඟට කරුණු බිඳ එන අපි කල් වේලා යන්නේ නැතුව පටන් ගමු. ප්‍රථමයෙන්ම යෝජක පිළේ නායිකාව කිලාරා රෙස්කරි. ශ්‍රේෂ්ඨත්වයේ අගුණ සිත බිඳ දමන්නට නවීනත්වයේ මිරිඟුව හඹා යනු කුමට සිරිත් පිරිත් යනුමල ගිය බරක් නොව මනුෂ්‍යත්වයේ ප්‍රභාස්වරයයි හෙට දින දිනන්නට නූතන ලෝකයේ පුද්ගලයාගේ දියුණුවට සිරිත් පිරිත් විවහල යන අපගේ ප්‍රබල ප්‍රස්තුතය මේ සභා කල්පයට සමත කරන්නට අවසරයි. ලෝකෙ දිහා ඇත්තට බලන්න මිතුරනේ. ලෝකයේ තාක්ෂණය භෞතික සම්පත් වලින් ඉදිරියට ගියත් මනුස්සයාගේ ඒ වේගය පාලනය වෙන්නේ නැත්තම් මිනිහාගේ දිනුව කෙසේ වෙතත් මනුස්සයාගේ මල ගමනක් සමනන්න පුළුවන්. ඉතින් වියතුනේ ඉරිත් පිරිත් කියලා කියන්නේ මනුස්සයාගේ ඒ වේගය පාලනය කරන සුක්කාරමට මනුස්සයා කියන නාමය අර්ථවත් කරන සදාචාරාත්මක පදනමට. ඉතින් අපි සූදානම් මේ විවාදයෙන් තුලින් නූතන ලෝකයේ පුද්ගලයාගේ දිනුවට සිරිත් පිරිත් ඉවහල් වේ යන්නත් එම දිනුව පුද්ගලයන් දින සාරගන්න බවත් මේ සභා කල්පය තුළ සමත කරන්නට විවාදයේ පදනම තාර්කිකව ගොඩනගා ගන්න කලින් මාතෘකාවේ වචනවලට අදාළ නිර්වචන ගොඩනගා ගන්න ඕනේ. ඉතින් ඔබේ මාතෘකාව ඛණ්ඩනය කළ බැලුවොත් එහි ප්‍රධාන වචන තුනක් හඳුනා ගන්න පුළුවන්. නූතන ලෝකය, පුද්ගලයාගේ දියුණුව සහ සිරිත් පිරිත් යන්නයි. නූතන ලෝකය යන්න යුනෙස්කෝ අර්ථ දක්වන්නේ ග්ලෝබල් විලේජ් එකක් විදියටයි. මේ ග්ලෝබල් විලේජ් එක කියලා කියන්නේ උදේ අපිට තියෙන සමාජයේ පමණක්ම නෙවෙයි තාක්ෂණය හා ගෝලීය සම්බන්ධතාවලින් බැඳුණු සංකීර්ණ ජාලයක් කියලා ඔවුන් පවසනවා. මෙහිදී පුද්ගලයා තුළ විවිධ සංස්කෘතීන් හා තාක්ෂණයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව වර්ධනය වෙනවා කියලා මොවුන් තවදුරටත් පවසනවා. එසේනම් යොතුනේ නූතන ලෝකයේ සාර්ථක පුද්ගලයෙක් වෙන්න ඕන නම් පුද්ගලයා තුළ තියෙන්න ඕන ප්‍රධානම කුසලතාව තමයි අන්තර් පුද්ගල සම්බන්ධතා කියන්නේ. යොතුනේ මේ අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩනගන්නේ සිරිත් පිරිත් වලට ගරු කරන සමාජයකින් පමණයි. මම ඊළඟට හෙරෙන්නම් පුද්ගලයාගේ දියුණුව වෙතට. මිතුරනේ පුද්ගලයාගේ දියුණුව කියලා කියන්නේ පුදේ තාක්ෂණයකට මුදලට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක හෝලිස්ටික් සංකල්පයක්. දියුණුව සර්වපාර්ශ්වීය යුතුයි. මිනිසාගේ දියුණුව සඳහා ලෝකයේ වඩාත් පිළිගත් නිර්වචන ඉදිරිපත් කරලා තියෙන්නේ නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙක් වන අමර්ත්‍ය සෙන් මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ එකතුව ඔවුන් කියනවා මිනිසාගේ දියුණුව කියලා කියන්නේ පුදේ දේපලයක් රැස් කිරීම පමණක් නෙවෙයි. මිනිසා තමන් කැමති තමන් අගය කරන ජීවිතයක් ගත කිරීමේ හැකියාවන් හා අවස්ථාවන් කියලා. ඉතින් අපේ තර්කය පැහැදිලි කරගන්න යෝගනේ සිරිත් මගේ මිනිසාට සමාජ ගෞරවය පෞර රැකවරණය සහ මානසික පැහැදීම ලබා දෙනවා. මේව නැතුව පුද්ගලයාට දියුණුවට පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අන්න ඒක අපිට කියලා දෙන්න කියලා අපේ ප්‍රතියෝජකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා. ගෞරවයතුනේ මේව නැතුව ලබන භෞතික දියුණුව අසම්පූර්ණ දියුණුවක්. මම ඊළඟට හැරෙන්නේ අපේ මාතෘකාවේ ප්‍රබලම වචන කාණ්ඩයට සිරිත් පිරිත්. මෙතන නීතිවේදියෙක්ට ජෝන් සල්මන් මහතා කියනවා සිරිත් පිරිත් කියලා කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ නිරීක්ෂණය කරන ලද පොදු එකකතාවකින් යුතු සහ සමාජ පිළිගැනීමකින් සහිත චාරා රටාවන්නට කියලා සල්ලෝ කියනවා නම් සිරිත් පිරිත් කියලා කියන්නේ කාලානුරූපීව ව්‍යාපෘතිකාරී වෙන දෙයක්. ඒ වගේම තමයි ගන්න යුතුනේ සම්ප්‍රදාය ඇදිරි විශ්වාස කියන්නේ අද අපි කතා කරන සිරිත් පිරිත් වල නෙමෙයි. තව ජෝන් සල්මන් මහතා කියනවා සිරිත් පිරිත් මගේ ලියලද
නීතියකට කරන ප්‍රබල සමාජය පාලනය කරනවා කියලා නීතියකට වඩා ප්‍රබලව පුද්ගලයා වැදිවලින් මුදල දියුණුව තාත්තට පත් කරන කරුණුනේ මේ සිරිත් වලින් කියලා දෙන වැරදි කිරීමේදී බය හා ලැජ්ජාව මේක තමයි කරුණුනේ එදා අපි බුදුරජාණන් වහන්සේ ඉරියොත නැත්නම් ලෝකපාලක ධර්මයේ දේශනා කරේ ප්‍රතිවචන විතරනේ ඒ වගේ සිද්ධ වෙන්නේ සමාජයේ විනය ආරක්ෂා වෙන එක පුද්ගලයාට ස්වාමිනයක් ඇති කරන එක ඉතින් අපිට හරි පුදුමයි මේ විනය නැතුව දිනුවක් ඇති වෙන්නේ කොහොමද කියලා විවාදයට අවශ්‍ය පදනම අපි ගොඩනගා ගත්තේ පුද්ගලයාගේ දියුණුව සහ සිරිත් යන මතයි ඒ අනුව අපගේ දෙවන කතිකාව විසින් මිනිසාගේ විනය සහ සමාජ ස්ථාවරත්වය සඳහා සිරිත් විවාදය යන්නත් අපේ දෙවන කතිකාව විසින් සංස්කෘතික අනන්තතාවය සහ මනෝවිද්‍යාත්මක ශක්තිය සඳහා සිරිත් විවාදය යන ලෙස හතරවන කතිකාව විසින් පාරිසරික සහජීවනය සඳහා සිරිත් විවාදය යන ලෙසින් අපේ මාතෘකාව ඛණ්ඩනය කරලා තර්ක ඉදිරිපත් කරන්න සූදානම් ගරුවියතුනේ ඕනෑම ගසක් ඉස්සර වැඩෙන්න නම් ඒ ගසේ මූල පද්ධතිය හොඳින් පොළොවට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ඒ මූල පද්ධතිය උදුරට දැම්මට පස්සේ ඕනෑම රූස්ස ගසක් මේ මහ පොළොව මත සමතලා වෙන්න ගත වෙන්නේ එක් නිමේෂයි. ගරුවියතුනේ මේ සිරිත් කියලා කියන්නේ දියුණු ලෝකයේ ඒ වගේ මූල පද්ධතියයි. මේ මූල පද්ධතිය කියන්නේ සිරිත් මේ ලෝකෙන් නැති වෙච්ච දවසට ඕනෑම දියුණු වෙච්ච සමාජයක් අගාධයට යන්න ගත වෙන්නේ එක් නිමේෂයි. ඉතින් ඉහත තර්ක වලට නිර්වචන වලට පදනම් අපේ මාතෘකාව කාර්යයේ ගොඩනගමින් යෝජක මතය තවදුරටත් මේ සභාගාරය තුළ සපත කරන්නට අපගේ කණ්ඩායමට අවස්ථාව ලබා දෙමින් මම මෙසේ අවසන් කරන්නම්. නූතන ලෝකයේ පුද්ගලයාගේ දියුණුව සිරිත් ඉබහල්වේ ගරු විද්දුතුනේ ලෝකය පුද්ගලයාගේ දියුණුව එදත් අදත් හෙටත් මේ දඬා පවතින්නේ සිරිත් මත පමණක් බව මේ සභාගාරය තුළ නැවත සපත කරගන්න මම අවසන් කරන්නම්. ස්තුතියි. ඊළඟට ප්‍රතියෝජක පිළේ නායිකාව වෙනුෂි මෙත්සරණි. ලෝකයේ ඇතුලේ රටවල් වර්ග දෙකයි කරු විතරේ. ඇමරිකාව චීනය වගේ රටවල් මූලික කරගත්ත සංවර්ධිත රටවල් ලංකාව ඉන්දියාව වගේ රටවල් මූලික කරගත්ත සංස්කෘතික රටවල්. මේ රටවල් වර්ග දෙක ඇතුළේ ඉන්නේ එකම ජන කොටසක්. මේ ජන කොටසේ හුදකලයි ඒ වගේම අවශ්‍යතාවය අසීමිතව හබාගෙන යනවා. එහෙම ලෝකයක් තුළ මේ පුද්ගලයා මේ සිරිත් කියන දෙයට මේ සම්ප්‍රදාය කියන දෙයට කොයි තරම් දුරට හිතනවාද කොයි තරම් නම් මේ සිරිත් තුළ ජීවත් වෙන්න කියන ප්‍රශ්නයම මගේ පූර්ණිකව කරගෙන ගෞරවණීය අපිට ප්‍රාර්ථනා කරනවා මට මානුගමනය කරන පිටරෙක්ට උක්ත විවාද කාර්ය හා සම්ප්‍රාශනයට මම අද ප්‍රතිවාද කටලෙන්න තියෙන මාතෘකාව නිර්වචනය කරන්න පහසුන ප්‍රධාන කොටස් තුනකට වෙන් කර ගන්නවා. නූතන ලෝකය කියන්නේ මොකද්ද? පුද්ගලයාගේ දියුණුව කියන්නේ මොකද්ද? සිරිත් කියන්නේ මොකද්ද? මේ නූතන ලෝකය කියලා කියන්නේ විද්‍යාව, තාක්ෂණය, කාර්මිකකරණය සහ ගෝලීයකරණය යන සාධක මගින් මිනිසාගේ දෛනික ජීවිතේ සමාජ සම්බන්ධතා, ආර්ථික රටාවන් සහ දේශපාලන ක්‍රියාවලින් මුලින්ම පරිවර්තනයට ලක් වෙච්ච දෙයක්. එහෙම පරිවර්තනයට ලක් කරන යුගයක් තුළ අපි දකින ලක්ෂණ කිහිපයක් තමයි 1. තාක්ෂණික දියුණුව 2. මුදල් සහ බලයට අධික කැදරකම 3. පුද්ගල ලෝකය 4. අවශ්‍යතාවයන් අසීමිතව හබාගෙන යෑම. ඊළඟට මම හැරෙන්නේ අපේ මාතෘකාවේ දෙවෙනි කොටස. පුද්ගලයාගේ දියුණුව. මේ පුද්ගලයාගේ දියුණුව කියන්නේ අපිට කොයි වෙලාවකත් කරු වියතුනේ නිරපේක්ෂව කතා කරන්න බෑ. මේක සාපේක්ෂව කතා කරන්න. මොකද සාපේක්ෂව නූතන ලෝකයට සාපේක්ෂව. නූතන ලෝකය සහ පුද්ගලයාගේ දියුණුව කියන්නේ සෑම විටම සෑම අංශයකින්ම එකිනෙකට බැඳලා තියෙන දෙයක්. මේ විද්‍යාව තාක්ෂණය ආදී ප්‍රග්‍රාම් ලෝකයේ තුළ පුද්ගලයාගේ දියුණුව ගැන අද මම කතා කරන්න නිකන් නෙමෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද තීරසන සංවර්ධන අනුමතාර්ථ 17කුත් එක තමයි මම අද කතා කරන්නේ. එහිදී අපිට තියෙන අංශ කිහිපයක් තමයි 1. තාක්ෂණික දියුණුව 2. මූල්‍ය විස්තරවත්ය 3. කායික අවයවත්ම 4. මානසික අවයවත්ම 5. සමාජ සම්බන්ධතා 6 වෙනි කාර්යයේ වැදගත්ම කාරණය තමයි පුද්ගල නිදහස පුද්ගලින්ගේ ස්වාධීනත්වය. ඊළඟට මම හරින්නේ මේ විවාදයේ වැදගත්ම තවත් අතර කොටසක්. මේ සිරිත් කියන්නේ මොනවාද? සිරිත් කියන්නේ සරලවම ඔබ අප සියලු දෙනාම දන්නවා සරලව කළ යුත්තේ කරන යුත්තේ. ඉතින් ඔබට කියලා මේක නිර්වචනයක් දුන්නොත් සමාජ නිර්මාණය පාලනය කර බැරි අදහස් විශ්වාස මතවාදවලට අනුකූලව කුඩා සමාජ කොටසක් පාලනය කර ගැනීමට යොදන නිර්මාණය කරගත්ත කොටසක් සමූහයක් තමයි මේ සිරිත් කියන්නේ. හැබැයි පසු කාලිනව මේ සිරිත් කියන දේ ආගමික මුහුණක් ගත්තා. ඒ වගේම මම කියන්න කැමති මේ සිරිත් කියන දේ හොඳට අහගන්න. මේ සිරිත් කියන දේ අද වෙනකොට බෞද්ධ සිරිත් එහෙම නැත්නම් මේ ලෝකේ රටවල් කිහිපයක තියෙන සිරිත් ලංකාව සිරිත් වලට ලබු කරන්න එපා. මේ විවාදය ඒතන ලබු කරන්න එපා. ඉන්න ඔබට කියන ලොකු ලෝකයක් තමයි කතා කරන්නේ. මුළු ලෝකයක් තුළ තියෙන සිරිත් ගැන කතා කරන්න. ඊළඟට මම මගේ මාතෘකාව නිර්වචන හවර කළා. මම හැරෙන්නේ ප්‍රතියෝජක අපේ විජයන්ගේ අපේ
පදනම විතර විජිලන්ගේ අපේ පදනම මම මූලික තත්ත්ව තුනක් ගැටේ කියනවා. අංකදාලා ලියා ගන්න විවාද ඉස්සරහට වැඩගත්තේ. පළවෙනි කාරණේ තමයි මේ සිරිත් කියන්නේ මොකක්ද? මේ සිරිත් කියන්නේ අතීතයේ ජීවත් වෙච්ච පුද්ගලයන්ගේ ඒ පුද්ගල පරිණාමය වෙච්ච කාලේ ඒ පුද්ගලයන්ගේ තිබ්බ විද්‍යා මතවාද සංකල්ප මිනිසාතුල තිබ්බ දේවල් මතින් පදනම් වෙච්ච දෙයක්. හැබැයි පසු කාලීනව බෞද්ධ මුහුණක් ගත්ත කියයි, හින්දු මුහුණක් ගත්ත කියයි, ඉස්ලාම් මුහුණක් ගත්ත කියයි. ඒ දේවල් සිද්ධ වුණේ පසු කාලීනව. මුලින්ම මම අර කිව්ව විදිහට තමයි කරු යුදනේ මේ සිරිත් කියන දේ නිර්මාණය වුණේ. ඒ වගේම මෙන්න විද්‍යා මතවාද ආදී පදනම් වෙච්ච මේ සිරිත් වලට මොකද වර්තමාන නූතන ලෝකයේ තුල තියෙන සංගතනේ විද්‍යාව ගණිත කර්ම චින්තනයේ මත පදනම් වෙච්ච මේ පුද්ගලයාව දියුණු කරගෙන යන්නේ මම ප්‍රශ්න කරනවා ප්‍රතියෝගිකයෙන් කොහොමද එහෙම වෙච්චේ යෝධිකයෙන් කොහොමද එහෙම වෙච්ච තරම් කොහොමද එහෙම වුණු තරම් අපිට පෙන්වන්න කියලා ඊළඟට මම හිතන්නේ දෙවෙනි තක්කේට වර්තමානයේ වෙනකොට මේ සිරිත් කියන දේ වැටලා තිනවා නූතන ලෝකයේ පුද්ගලයාගේ ජීවන රටාවට බැලලා කරා ඔව් වර්තමානයේ වෙනකොට මේ සිරිත් වලට වැටලා තිනවා ඇත්ත ලංකාවක රටවල මිනිස්සු ඒ දවස්වල සිරිත් මගින් දියුණු වෙන්න ඇති. ඒ නූතනයේ වෙනකොට මේ හුදකලා එහෙම නැත්නම් තනි ගමන යන පුද්ගලයාව මේ සිරිත් වලින් දියුණු කරන්න පුළුවන්ද? අන්න ඒක තමයි ප්‍රතියෝජක අපේ දෙවෙනි තර්කේ. තුන්වෙනි තර්කේ තමයි කාලාන්තරයක් තිස්සේ සිරිත් තිබුණා. ඔව් මගේ අම්මගේ තාත්තගේ කාලේ මගේ මීමුත්තගේ කාලේ ඉඳන් මේ සිරිත් කියන දේ තිබුණා. ඒ වුණාට මේ සිරිත් කියන දෙයට පුළුවන් වුණාද වර්තමානයේ වෙනකොට පුද්ගලයෙක් මේ නූතන ලෝකයේ තුල පුද්ගලයෙක් දිනු කරන්නේ ඒ කාලේ පුද්ගල දිනු වෙන්නේ නැති ඒ මේවා නිර්මාණය වුණේ මේ නිර්මාණය වෙලා මේ පසු කාලීනව විවිධ මුහුණුවර අරගෙන තියෙනවා මම හිතනවා මගේ ප්‍රතිචෝදක අපේ පදනම මම මෙන්න මේ විදිහට ගෙත්තම් කළා හමාරයි කියලා ඒ වගේම පළවෙනි කාරණාව ගත්තොත් මම පළවෙනි ඉදිරිපත් කරපු ටාර්ගෙට් තව චුට්ටක් විස්තර කරන්න කැමතියි පළවෙනියට මම ඉදිරිපත් කරපු ටාර්ගෙට් කියන්නේ කිව්වොත් එහෙම ඒක ගල් ගුහාවක් තියෙනවා ඒ ගල් ගුහාව ඉන්නවා ඒ යකාට අපි අනිවාර්යෙන්ම මෙන්න මේ දේවල් දුන්න මෙන්න මේ විදිහට පුදු පූජා කරොත් ඒ යකාට ආරක්ෂා කරලා එයා දකින්න බෑ කාටවත් එයා කළු ලෝකයක් කිව්වොත් අතීත මිනිස්සු විශ්වාස කරා ඒ වර්තමානයේ වෙනකොට මේ සිරිත් සාධිමත් මේ තර්කනේ චින්තනයේ මත පදනම් වෙච්ච මිනිස්සු ඒක පිළිගන්නේ නැහැ එහෙනම් ඒ පිළිබඳව තව තවත් විස්තර කරන්න වගේ දෙවන්නත් වෙනාට සිව් වෙන්නට අවශ්‍ය දෙමි මම නැවත අමුණ බලාපොරොත්තු වෙන්න හිටිනවා ස්තුතියි මීනම්නේ යෝජකතියේ දෙවන කතිකයා විස්තර කියන්න ලව යටින් එන දියසිසිලයිසල වනේ සිරිත් විරිත් මුල් පද්ධතිය නොවී වනේ මිනිස් ගසට දල්වන්නට හැකි කොනේ කරුණා ත්‍රිශමල් ලෙස මා ඉදිරියට ප්‍රතියෝජක වෙලෙ මිත්‍රරුනි අන්නේ කවියන් කියුණු සත්‍යමයි අද මාත්‍රාවේ හරය ගසක් අහස උසරතු විහිදන්නම් ඒ ගසෙන් මුල් පද්ධතිය පොළව තුළ තනි කිදා බැලලා තියෙන්න ඕනේ අන්නේ වගේ තමයි මිත්‍රරුනි නූතන ලෝකේ පුද්ගලෙක් කොයිතරම් දිනේ හිණිපැත්තටම ගියත් ඕව නොවැටි රඳවා ගින්නේ සිරිත් විරිත් කියන මේ ශක්තිමත් පදනමයි අපේ ප්‍රතියෝජක මිත්‍රයන් සිරිත් කියන්නේ අතීතයේ ඉදිරියට බරක් කියලා හඳුන්වන්නේ දුවද අද අපි මේ සභාවක විතර නියත වශයෙන්ම ඔප්පු කරනවා මේ පරිණාමයේ සාර්ථකත්වය වගේම විනයානුකූල පෞරුෂයෙන් කුඩු දෙක මොකට නැගින්නේ සිරිත් මත කියලා මේ පිළිබඳව අපේ නායකතුමිය හරි අපිට පැහැදිලි කරා මම දැන් අපේ තර්ක දිශාවට එන්නම් අද ලෝකේ දිහා බලනකොට අපිට පේන දේ තමයි තාක්ෂණික දියුණුව බලයට මිනිසා දියුණුවලා නැති බව සැබෑ දියුණුව කියන්නේ මිනිසා සතු ස්වයං පාලනයටයි අද මේ සභාවක සමත කරන්නේ මේ ස්වයං පාලනයත් විනය ගොඩ නැගුණේ අපේ පාරම්පරික සිරිත් මත බවයි ඒ මානව පරිණාමයේ නොමැකෙන සලකුණක් බවයි ප්‍රාථමික මානවයා දඩයන් කර ලබාගත් ආහාර බෙදා ගන්නකොට වැඩිහිටියන් ප්‍රමුඛතාව විදීමගේ සිරිත ඇති කරගත්තා මේක නිකන් සම්ප්‍රදායක් නෙමෙයි කියලා විද්දුතුනි ඒ සම්පූර්ණ පැවැත්මලා වූ භූමක්‍රමයක් ජුවල් නෝවා හරාරි සමාජයේ සේපියන්ස් කියන මෙන්න මේ පොතේ පෙන්නලා දෙනවා මිනිස්සුන්ට විශාල මණ්ඩලයක් විදිහට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් වුණේ පොඩි විශ්වාසයක් සිරිත් විරිත් පාඩමක් පුරුදු නිසා කියලා සිරිත් විරිත් ඇතර කරු විද්දුතුනි සහයෝගිතාවයක් නැහැ කියන්නේ ඒතර පරිණාමයකුත් නැහැ ඕනම සාර්ථක බුද්ධලෙක් දිහා බලන්න ඔවුන්ගේ IQ මට්ටම දියුණු වෙන්න ප්‍රධාන හේතුව උනේ අපි මේ කතා කරන්නේ සිරිත් කියන්නේ බුද්ධලෙක්ට කුඩා කාලේ ඉඳලා විනය පොදු කරන සොෆ්ට්වෙයාර් එකක් වගේ දෙයක් වැඩිහිටියන් වදින එක මෙයාට වැඩ කරන එක ආහාර ගන්න පිළිවෙල මේවා නිකම් බාහිර ප්‍රදර්ශන නෙමෙයි කරුතුනේ මේවා තමයි පුද්ගලයාගේ ආවේග පාලනය කරන්න පුළුවන් කරන අභ්‍යාස මේ විනය නැති පුද්ගලයා නූතන ලෝකයේ කතරම් උගතෙක් වුණත් ඔහු සමාජය ඇතුලේ අසාර්ථක චරිතයක් බවටපත් වෙනවා නොඅනුමානයි සිරිත් බැහැරු ලෝකය මොන වගේ ඉතිහාස සාහිත්‍ය අපිට කියලා දෙනවා කරුතුනේ විලියම් ගෝල්ඩින්ගේ
Lord of the Flies කියන මෙන්න මේ නවකතාවේ දූපත කතන මංගල දරුවන් පිරිසක් සිරිත් විරිත් හා ශිෂ්ටාචාරයේ නීති පසලක් ක්‍රියා කරනකොට ඕන් මෙලෙච්චන් වඩපත් වෙන ඔබට මතක ඇති මෙයින් පේන්නේ සිරිත් විරිත් කියන්නේ අපි මනුෂ්‍යයත් ඇතුළට රඳවා ගන්න ආරක්ෂක වැඩක් කියන එකයි කන්ෆියුසියස් තුමා නිකන් නෙවෙයි කිව්වේ respect and discipline build a strong society කියලා නූතන ලෝකයේ අපි මොන දේ ජය ගත්තත් සිරිත් විරිත් ඇති වුණොත් අපි ආයෙමත් ගල් යුගයට යනවා සාධිකයි මිතුරනි මිලා අධික ඇඳුමක් ඇඳලා අලුත්ම iPhone එකක් අතේ තිබුණ පරිදි පුද්ගලෙක් දිනුනේ කියලා ඔබ හිතනවාද ඒ බාහිර ඔපේට යටින් තියෙන හිස් පෞරුෂය හැඩගස්සන්න සිරිත් විරිත් වලින් ලැබෙන ශික්ෂණය නැතුව වෙන මොන සොෆ්ට්වෙයාර් එකකින් පුළුවන් කියලා මට කියන්න අද ලෝකේ දියුණුම රටවල් දිහා බලන්න ජපානයේ තාක්ෂණයෙන් ඉහළටම ගියා ඔවුන් තාමත් තමන්ගේ ආචාර කිරීමේ සිරිත පොදු ඉස්ලාමට හැසිරෙන විදිහක් දන්නේ නැහැ ඔවුන්ගේ දියුණුව රට තාක්ෂණය නෙමෙයි කරු විතරනේ තාක්ෂණය හේවන මේ විනයගත මිනිසයි මෙච්චර දියුණු රටක් වෙච්ච ජපානයක් තවත් ඔවුන්ගේ සිරිත් විරිත් අත්තර නැත්තම් ඔයාලා කොහොමද කියන්නේ සිරිත් විරිත් දියුණුවට ඉවහල් වෙන්නේ නැහැ කියලා සිරිත් විරිත් දියුණුව කියන්නේ හරියට වැල්ලේ දිගුරු මාලිගාවක් වගේ තාවකාලික දෙයක්. නමුත් සිරිත් විරිත් මත ගොඩනැගෙන දියුණුව පරම්පරා ගණනාවක් ස්ථාවර පවතින කරු විද්දෙනී. අපි හඹා යා යුත්තේ උදේ යාන්ත්‍රික දියුණුවක් නොවේ. මිනිසත්කම පිරුණු මානසික දියුණුවක්. ඒ මානසික දියුණුව තියෙන්නේ අපේ සිරිත් විරිත් වල පවණමයි කරු විද්දෙනී. පරිණාමයේදී මිනිසාව සතෙකුගෙන් වෙන් කළ දැක්ුනේ සිරිත් විරිත් වගේ නැති කරපු මේ සමාජීය බැඳීමයි. ඒ බැඳීමෙන් උපන් විනය තමයි අද නූතන ලෝකයේ පුද්ගලයාගේ දියුණුවට තියෙන එකම සහ ස්ථිරසාරම මාවත ගලින්දදී මමගේ තර්කය පද පැලකින් මෙහෙම කියන්නම් සිරිත් විරිත් ගුණධම් පිළිපද නමමති නූතන ලෝ දියුණුව හෙට ලිය වෙනු ඇති මිනිසත්කම දිනවන මගද මෙහිම ගති ජයග්‍රාහී මාවත සිරිත් මගමැති දරුවියතුනි සිරිත් විරිත් කියන්නේ උදේ අදින කාමයක් හෝ පැරණි දේ වැළඳ ගැනීමක් නොවේ සිරිත් විරිත් කියන්නේ හෙට දවසේ ලෝකේ ජය ගන්නා ශික්ෂිත නූතන මිනිසාගේ රහසයි ඒ නිසා නූතන ලෝකයේ පුද්ගලයාගේ සැබෑ දියුණුවට සිරිත් විරිත් ඉවහල් වෙනවා විතරක් නෙවෙයි ඒ නැතිවම බැරි මානසිකවවසමින් ප්‍රතිවාදීන්ගේ දුර්වල තර්ක බෙදමින් අපේ ස්ථාවරට අදුරට මේ සභාව උදෙසා සබඳ කරමින් මම ලියන්න වෙනම් ස්තුතියි ප්‍රතියෝජක පිළිය දෙවන කතිකයා ඕෂිත ලක්ෂා නූතන ලෝකයේ පුද්ගලයාගේ දියුණුවට සිරිත් විරිත් ඉවහල් නොවේ යන මතය මෙම සභාගර්භයේ සනාථ කිරීමට මම මුලින්ම අපේ යහපත කණ්ඩායම් නායිකාව නවතුම් දැන් මගේ කතාව පටන් ගත්තා. සිරිත් විරිත් තිබ්බ කියලා පුද්ගලයෙක්ගේ දියුණුව වෙනස් වෙන්නේ නැහැ. විනය ඇති වෙන්නේ නැහැ. මොකද මේ පුද්ගලයා ජීවත් වෙන්නේ සිරිත් විරිත් නැති ලෝකෙකද? නෑ වියතුනේ. සිරිත් විරිත් තිබුණාට ඒව පුද්ගලයන් ගණන් ගන්න නැත්නම් උන්ට එකෙන් බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒව ගණන් ගන්න නැහැ කියන්නේ සිරිත් වලින් බෑ පුද්ගලයෙක් දියුණු කරන්න. සිරිත් විරිත් කියන්නේ අපි අනුගමනය කරන්න ඕනේ. හැබැයි විනය කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. අපි තුනේ ඉබේම ඇති වෙන දෙයක්. ඊළඟට මම යනවා මගේ කතාව පැත්තට. මම අද කතා කරන්න යන්නේ පුද්ගලයාගේ දියුණුව ගැන. මොකද්ද මේ පුද්ගලයාගේ දියුණුව කියන්නේ? සිරිත් විරිත් වල බෑ පුද්ගලයා දියුණු කරන්න. මේ ඔහු තාක්ෂණයදී දියුණු වෙන්න ඕනේ. අපේ නායකතුමිය කිව්ව මතකයි පුද්ගලයා මේ නූතන කාලය කියන්නේ තාක්ෂණයදී ශීඝ්‍රයෙන් වර්ධනය වෙන කාලයක්. මේ කාලේ ජීවත් වෙන පුද්ගලයා දියුණු වෙන්න නම් ඔහු තාක්ෂණයදී දියුණු වෙන්න ඕනේ. මූල්‍ය ස්ථාවරත්වයදී සමාජ සමගතාවදී පුද්ගල නිදහසදී දියුණු වෙන්න ඕනේ. අපි තව ටිකක් විස්තරාත්මකව කතා කරමු. පුද්ගල නිදහස. පුද්ගල නිදහසට ගත්තම BBC මාධ්‍යජාලයට අනුව ඉන්දියානු ජාතික අපරාධ වාර්තා කාර්යාංශය කරන ලද නවතම සමීක්ෂණයකට අනුව හෙළි වෙලා තියෙනවා ඉන්දියාව තුළ රුමනියන් 22000කට ආසන්න ප්‍රමාණයක් යටි වෙනස්කම් ගන්නවා. ඒ ඒක විද්වතුනි. ඒකට හේතුව ගෘහස්ත ප්‍රචණ්ඩත්වය. මොකද්ද මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන්නේ? ඒකට හේතුව මොකද්ද? ඉන්දියාවේ සිරිත් විරිත් මේ කාන්තාවන්ව වහල් කරලා තියෙනවා. තමන්ගේ සැමියා කියන දේ අහන්න ඕනේ. තමන්ගේ නැන්දම තමන්ගේ මාමණ්ඩි කියන දේවල් අහන්න ඕනේ. ඕන් මොනවද කරත් ඕන් එක්ම වල යන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ තුල ඇතිවෙන පීඩනය නිසා ඕන් සියලු වෙනසා ගන්න පෙළඹිලා තියෙනවා. ඉතින් ගරුවිතුනි අපි එහා පැත්තේ කන්දායම කියනවා සිරිත් විරිත් වල පුළුවන් කියලා පුද්ගලයා දිනු කරන්න. එහෙනම් කොහොමද ගරුවිතුනි පුද්ගලයා මේ නිසා සියලු වෙනසා ගන්නෙ? අපි තව තවත් බලමු. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2023 කරපු වාර්තාවකට අනුව හෙළි වෙලා තියෙනවා ලෝකයේ කාන්තාවන් 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් ශාරීරික හෝ ලිංගික හිංසනයට තම ජීවිත කාලය තුල යටත් වෙලා තියෙනවා කියලා. 2023 දී ලෝකේ කාන්තාවන් 51100ක ප්‍රමාණයක් ඝාතනය වෙනවා. ඒ ප්‍රමාණයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු වෙන්නේ තමන්ගේ සහකරුවා විසින් හෝ තමන්ගේ පවුලේ අයිති. ඉතින් බලන්න ගරුතුනි කොහොමද පුද්ගලයා සිරිත් විරිත් මේ විදිහට දියුණු වෙන්න මෙන්න මේ වගේ දේවල් වෙනවා නම් මේකෙන් වෙන්නේ පුද්ගලයාට මානසික පීඩනයක් ඇති වෙන එක. ඊළඟට අපි කතා කරමු මූල්‍ය ස්ථාවරත්වය ගැන. ඔබ දන්නවද ගරුතුනි ඇමරිකාව, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් තාක්ෂණයදී දියුණු මූල්‍ය ස්ථාවරත්වයදී පුද්ගල නිදහසදී දියුණු රටවල්.
මුලින්ම සිරිත් පිරිත් වලට වැඩි අවධානය යොමු නොකරන රටවල්. ස්විට්සර්ලන්තයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,11,000ක ප්‍රමාණයක්. ඒ වගේම තමයි ඇමරිකාව ඇමරිකානු ඩොලර් 89,600ක ප්‍රමාණයක්. නෙදර්ලන්තයේ ඇමරිකානු ඩොලර් 73,174ක ප්‍රමාණයක්. ඕස්ට්‍රේලියාව ඇමරිකානු ඩොලර් 65,946ක ප්‍රමාණයක්. ඒ වගේම ඊට පස්සේ බලමු නේපාලය ඉන්දියාව වගේ රටවල් වල. කියන්නේ සිරිත් පිරිත් වලින් ගණන් ගන්න ඉති රටවල්. නේපාලය ඇමරිකානු ඩොලර් 1535ක ප්‍රමාණයක්. ඉන්දියාව 2818ක ප්‍රමාණයක්. කොටින්ම කිව්වොත් අපි ජීවත් වෙන ලංකාව ඇමරිකානු ඩොලර් 4325ක ප්‍රමාණයක්. මෙච්චර සිරිත් පිරිත් අදහන රටවල් නම් මේවා ඒ තාම දියුණු වෙලා නැත්තේ. මේවා තාම සංවර්ධනය වෙමින් පවතින රටවල් ගන්න අපි තවදුරටත් කතා කරන කාලය අපතේ යාම. නූතන දියුණුවේ පදනම් වේගය. සාම්ප්‍රදායික සිරිත් පිරිත් නිර්මාණය වෙලා ඇත්තේ මන්දගාමී සමාජ රටාවක් තුළ. එය ගණන් වැටෙන චාරිත්‍ර වාරිත්‍ර මගින් නූතන මුක්ති ජීවිතය අඩාල වෙනවා. සුබ නැකතක් කෙනෙකුට වැඩ කල් දැමීම නිසා අටින අවස්ථා ගිලිහි යනවා. දියුණුව මනික විද්‍යාත්මක චින්තනයේනි. නමුත් බොහෝ සිරිත් පදනම් විද්‍යාවේ බියහෝ විද්‍යාවමතයි. මික්ස අංගහරු ලෝකයට යන යුගයක තවමත් පැරණි විද්‍යාවතවල එල්ලී සිටි බුද්ධිමය දියුණුවට බාධාවක්. සිරිත් පිරිත් බොහෝ සිට පණවැද්දේ සම්පූර්ණ ලෙස ජීවත් වෙන්නයි. නමුත් නවතර ලෝකයේ අගය කරන්නේ පුද්ගලයාගේ දියුණුවයි. ස්වාධීනත්වය. ඉතින් මේ කරුණ කියමින් මෙම සභාගර්භය තුළ නූතන ලෝකයේ පුද්ගලයාගේ දියුණුවට සිරිත් පිරිත් ඉවහල් නොවේ කියන මතය සනාථ කරමින් මම නිහඬ වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මීළඟට රෝජක පිළේ දෙවන කතිකයා මනීෂා සම්දීප. නුවරට වචනයක් අල්ලගෙන පැරණි දේවල් ඩිස්කාඩ් කරන ට්‍රෙන්ඩ් එකක් පායනවා. Wi-Fi නැතුව මිනිත්තු 10ක් පදින වැඩි කට්ටියක් වසර 100 ගණන් පවත්වපු සිරිත් පිරිත් අවුට්ඩේට් කියනවා. ඒක මම අහන්නේ එකම එක ප්‍රශ්නයක්. මුල් නැතුව දසක් ඉහළට යන්න පුළුවන්ද? සිරිත් පිරිත් කියන්නේ දැක්වර්ඩන එකක් නෙවෙයි. ඒක අපේ ඩෙන්ටිටි එක. අපි කවුද කියන එක. ඒ නිසා අද අපි තීරණය කරන්න ඕනේ. දියුණුව කියලා අපේ මුල් කපා ගන්නවද? එහෙම නැත්නම් ඒව රැකගෙන ඉදිරියට යනවද කියලා. නූතන ලෝකයේ පුද්ගලයාගේ දියුණුවට සිරිත් පිරිත් ඉවහල් වෙන මාතෘකාව ඔස්සේ අප නායකතුමිය දනු ශක්තිමත් අධිකාරම තවදුරටත් ශක්තිමත් කරමින් අවස්ථාව ප්‍රවිෂ්ඨ වීමට මගේ මාතෘකාවට සංස්කෘතික අනන්‍යතාවය සහ මනෝවිද්‍යාත්මක ශක්තිය සිරිත් පිරිත් සඳහා ඉවහල් වෙන රතුද මේ සභාගර්භයෙන් ඉදිරිපත් කරන්න. පුද්ගලයන් බොහෝ දෙනෙක්ගේ එකතු වෙයි. හැදිච්ච සමාජයක් දියුණුව කියලා කියන්නේ එතන අනිවාර්යයෙන්ම පුද්ගල දියුණුවක් කන වශයෙන් නොන මුළු සමාජයක් වශයෙන් දියුණුවලා තියෙනවා. උදාහරණයක් විදිහට ජපානයේ සිංගප්පූරු වගේ බහුතරයක් රටවල් මේ කියනා වූ දියුණුව අත්පත් වීමත් එක්ක ඔවුන්ට ගැළපෙන හරි සිරිත් පිරිත් පද්ධතිය සකස් කරලා දෙනවා. ඔවුන් ඒකට හානියක් කරන්නේ නැහැ. ඔවුන් කරලා තියෙන්නේ වර්තමානයේ ගැළපෙන විදිහට සිරිත් පිරිත් පද්ධතිය නිසියාකාරයෙන් සකස් කරලා තියෙන එක. නූතන ලෝකයේ මිනිසා සිරිත් පිරිත් තුළින් මනෝවිද්‍යාත්මක ශක්තිය ලබාගෙන තියෙනවා. මම ඒකට පොදු උදාහරණ කිහිපයක් පැහැදිලි කරලා දෙන්නම්. මේ මිනිසුන් මඩල හොඳින්ම දන්නවා ඇති නූතනයේ විකල ලද කොත්මලේ සෑය. මේ කොත්මලේ සෑය බෞද්ධයාගේ මුදුන්මල්කට වෙච්ච රුවන්වැලි සෑයට වඩා අඩියක් පමණ අඩුවේ සැකසේ ඒට ගෞරව කිරීමක් වශයෙන් වගේම ඒ මහා නිර්මාණකරුවන් සිරිත් පිරිත් තුළින් ගොඩනගාගත්ත සෑමනේ හින්දා එසේම මම විතරනේ කැන්ඩි සිටි සෙන්ටර් ගොඩනැගිල්ලේ කිසිදු කොටසක් දළදා මාලිගාවේ පත්තිරිපුව මට්ටමට වඩා ඉහළ නොවන සකස් කරලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් මෑතකදී ඔබ සියලු දෙනා දන්නවා ඇති ජපානයේ කෝච්චියක් විනාඩියක් වන ප්‍රමාද වුණා කියලා. එරට ප්‍රවාහනයේදී ජනතාවගේ සමාව ගන්නවා. ජර්මනිය වගේ යුරෝපීය රටවල් පවා තරාතිරමකින් තරව එකිනෙකාට ගරු කරනවා. මම නැවත පැහැදිලි කරන්නම්. සිරිත් පිරිත් මගින් කොහොමද මනෝවිද්‍යාත්මක ස්ථාවරත්වය ඇති වෙන්නේ කොහොමද කියලා. උගත් මිතුරනි නූතන ලෝකයේ සිරිත් පිරිත් අනුගමනය නොකරන භෞතික දියුණුව පමණක් හඹා යන මිනිසුන් මුදල් විතරම තමයි ජීවිතය කරගන්න මිනිසාට දියුණුව කරා නගා වීමට අපහසු විදිහටනේ සිරිත් පිරිත් පිළිපැදීමේ මිනිසාව මානසික ශක්තිමත් කරනවා. මානසික ශක්තිමත් මිනිසාට
නියෝජක පිළේ තෙවන කතිකයා ඉහන්සා මෙන්සන්. කවි අවශ්‍ය නැහැ. කවි වලින් පටන් ගත්ත කියන්නේම ඒකෙන් පෙන්නන්නේ මේ කණ්ඩායමේ තියෙන දැනුමේ දරිද්‍රතාවය. විවාදයක් තියෙන්නේ කරුණු කාරණා පෙන්වන්න. මම මගේ විවාදයේ ආරම්භය කරුණකින් පැහැදිලි කරන්න. යෝජක පිළි කියනවා මේ සිරිත් විරිත් කියන්නේ හරි හොඳ දෙයක්, හරි ලස්සන දෙයක්. සිරිත් විරිත් ඇතුලේ කිසිම නරක දෙයක් නැහැ කියලා. හැබැයි ගරු බුද්ධිමතුනේ ආලේඛ කියන්නේ ආලේඛ කටවචනේට. අද මම කතා කරන්නේ කරුණු කාරණාත් එක්ක. You all know හරාරි විසින් රචනා කරපු සේපියස් කියන කෘතිය සඳහන් වෙනවා. මිනිසාට භාෂාව හා සිතුවිලි හැකියාව ලැබුණු නිසා ඔවුන් කතා හදන්න පටන් ගත්ත බවත් ඒ විදියට මිනිසා විසින් හදන්න පටන් ගත්ත කතාවට සිරිත් විරිත් කියනවා කියලා. ගරු බුද්ධිමතුනේ අපිට මේ කතාව තුළින් පැහැදිලි වෙනවා මේ කතුවරයා සිරිත් විරිත් කියලා තියෙන්නේ මිනිසා විසින් හදන්න පටන් ගත්ත කතාවට. ගරු බුද්ධිමතුනේ ඔය විදියට මේ මිනිසා විසින් කතා හදන්න පටන් ගත්තේ එයාලගේ ඒ කාලේ සමාජ මට්ටමට ගැලපෙන්නේ ඒ කාලේ දැනුම මට්ටමට ගැලපෙන්නේ. හැබැයි ගරු බුද්ධිමතුනේ කණ්ඩායම් නායිකාවගේ කතාව තුළ පැහැදිලි කරා අපි මේ කතා කරන්නේ 21 වෙනි සියවසත් එක්ක කාර්මීකරණය වෙච්ච ගෝලීකරණය වෙච්ච 21 වෙනි සියවසත් එක්ක. මේ 21 වෙනි සියවසට ඒ කාලේ මිනිසා විසින් හදාගත්ත කතා සහ විශ්වාස ගැලපෙන්නේ නැහැ. මේ කාලේ පුද්ගලයාගේ දියුණුවට ඒක හේතුවක් වෙන්නේ නැහැ. පුද්ගලයා එකේ කතා සහ විශ්වාස බැඳිලා නැහැ. එතකොට මට කියන්න ගරු බුද්ධිමතුනි ඒ කතා සහ විශ්වාස පුද්ගලයාත් එක්ක බැඳිලා නැතිකොට ඒවා මේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයාගේ පුද්ගල ජීවන රටාවට බලපෑමක් එල්ල කරන්නේ නැහැ. එතකොට අපිට එතනින් පැහැදිලි වෙනවා ගරු බුද්ධිමතුනි මේ නූතන ලෝකයේ පුද්ගලයාගේ දිනුවක් සිරිත් විරිත් වලින් ලබා ගන්න බෑ. පැහැදිලි කිරීම අවසන් කළා මම එනවා මගේ කරුණු කාරණාත් එක්ක කතා කරන්න. මතකද අපේ කණ්ඩායම් නායිකාව නූතන ලෝකයේ පුද්ගලයාගේ දිනුවට හේතු වෙන කරුණු 6ක් පෙන්නලා දුන්නා. අපි ඔන්න ඔය කියන කරුණු 6 උපුටාගත්ත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසන සංවර්ධනය පිළිබඳ අභිමතාර්ථ 17. මේ 17 ඇතුලේ පළවෙනි සහ දෙවෙනි කරුණු විදියට අපිට පෙන්නලා දෙනවා. පුද්ගලයෙක් මේ සමාජය තුළ පුද්ගල දිනුවක් ලබන්න නම් ඒ පුද්ගලයා දුප්පත්කමකින් තොර ආහාර හිඟතාවකින් තොර පුද්ගලයෙක් වෙනවා කියලා. ගරු බුද්ධිමතුනි මට කියන්න පුද්ගලයෙක් මේ සමාජය තුළ දුප්පත්කමකින් තොර ආහාර හිඟතාවකින් තොර පුද්ගලයෙක් වෙන්න නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම කණ්ඩායම් නායිකාව කරුණු 6 ඇතුලේ කතා කරපු නිසි මූල්‍ය මෙස්සාවරත්වයක් ඉන්නෝනේ. ඊළඟට ගරු බුද්ධිමතුනි තුන්වෙනි කාරණාව විදිහට මේ අභිමතාර්ථ 17 ඇතුලේ පෙන්නලා දෙනවා. හොඳ යහපත් පැවැත්මක් පවත්වා ගැනීම. ගරු බුද්ධිමතුනි මේ සමාජය තුළ පුද්ගලයෙක් හොඳ යහපත් පැවැත්මක් පවත්වා ගන්න නම් ඒ පුද්ගලයා නිසි කායික හා මානසික පැවැත්මකින් ඉන්නෝනේ. හැබැයි තියෙන ප්‍රශ්නය තමයි ගරු බුද්ධිමතුනි හිතන්න මේ සමාජය තුළ දෙයියන්ගේ ලෙඩ කියලා හඳුන්වන කැපල් රෝගය ඔය රෝගය හැදුන මේ පුද්ගලයාට දින 14ක් දින 21ක් යනකම් තමන්ගේ ශරීරය පිරිසිදු කරගැනීමේ කෘත්‍යවත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ අය සමාජයේ විසින් සිරිත් විරිත් පද්ධතියක් හදලා තියෙනවා. පැපොල හැදෙනම නාන්න බෑ. ඒ හින්දා ඒකෙන් වෙන්නේ අර පුද්ගලයාගේ කායික අපැත්තට බලපෑමක් එළවෙන එක. ඒ වගේම තමයි ගරු බුද්ධිමතුනි ශ්‍රී ලංකාව ඇතුලේ ගෑල් ළමෙක් වැඩි වීමටපත් වෙනවා. ඔය ගෑල් ළමයා වැඩි වීමටපත් වෙනවා. ඒ ගෑල් ළමයාට අවශ්‍ය තේ ටික ලබා ගන්න, ප්‍රෝටීන් ටික ලබා ගන්න අවශ්‍ය මූලික පෝෂක පදාර්ථ ටිකවත් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට ගරු බුද්ධිමතුනි එතන වෙන්නේ ගෑල් ළමයාගේ කායික අපැත්තට බලපෑමක් එළවෙනවා. එතකොට ගරු බුද්ධිමතුනි එතන පුද්ගලයාගේ දිනුවක් සිද්ධ වෙන්නේ කොහොමද? ඒ වගේම තමයි ගරු බුද්ධිමතුනි මේකේ අවසාන අභිමතාර්ථය විදිහට අපිට පෙන්නලා දෙනවා සාමය හව සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම කියන එක. හිතන්න දැන් ඊශ්‍රායල ඉරාන යුද්ධය. ඇයි ගැටමැති වෙන්න හේතුව? ඊශ්‍රායලය කියන්නේ ක්‍රිස්තියානි සිරිත් විරිත් පද්ධතියක් කියන එක. ඉරානය කියන්නේ මුස්ලිම් සිරිත් විරිත් පද්ධතියක් කියන එක. ඔය විදිහට වෙනස් සිරිත් විරිත් පද්ධති දෙකක් තියෙන රටවල් දෙකක් ඇතුලේ ගැටලු ඇතිවීම හින්දා මේ වෙනකොට ලෝක යුද්ධයක් බවට පත් වෙලා දෙනවා. ඒ වගේම තමයි මේ ලෝක යුද්ධයේ හින්දා කණ්ඩායම් නායිකාවර කරුණු 6 ඇතුලේ කතා කරපු පුද්ගල සමග පුද්ගල නිදහස කියන එක බෙදලා තියෙනවා. ගරු බුද්ධිමතුනි මට කියන්න සමාජයක් ඇතුලේ ජීවත් වෙන පුද්ගලයන්ගේ පුද්ගල සම්බන්ධතා පුද්ගල නිදහස බෙදාගෙනවා කියන්නේ එතන පුද්ගල දිනුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ගරු බුද්ධිමතුනි මේ සිරිත් විරිත් කියන දේ මේ වර්තමාන සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් ගණන් ගන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ විදිහට ගණන් ගන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියන්නේ ඒ පුද්ගලයාගේ ජීවන රටාවට සිරිත් විරිත් බලපාන්නේ නැහැ. එතන පුද්ගලයාගේ දිනුවක් සිද්ධ වෙන්නේ නැහැ. ගරු බුද්ධිමතුනි දැන් අපිට පැහැදිලි නූතන ලෝකයේ පුද්ගලයාගේ දිනුවට සිරිත් විරිත් විවාහ නෙවෙයි. ඊළඟට යෝජක පිළේ සිව්වන කතිකයා දහම්ලි අමාය. අපේ හඬකි දුන්නෙන මේ විද්වත් සභාවට පුහුතර්කයන් දෙන මේ ප්‍රතියෝජකයන් විදහලන්නට අඳුරෙන් වැසුණු දිරපට විඳ දමන්නට අවසරයේ සේනාවකට ආලෝකයගෙන පාන්නට අප වෙතින් කළා ශක්තිමත් ගොඩනගපු නූතන ලෝකයේ පුද්ගලයාගේ දියුණුවට සිරිත් විරිත් විවාහ නේද තාර්කික පදනම තවදුරටත් මේ සභාව තුළ සමත කිරීමට ගරුවිය තුනේ දෙන්න මට අන්නතකට අවසර සිරිත් විරිත් කියලා
විනය උගන්වන ගුරුවරේ මානසික සහනය දෙන විතරේ සෝවාදහම රකින්න අවසර කරවේ මෙවැනි ශක්තිමත් වදනවා දිනුවට බාධාවක් යයි පැවසීම හිරුවෙලිය දෙස බලා අඳුරේ පැවසීම වෙන නිසාවක් නොවේද එබැවින් සිරිත් කියලා කියන්නේ මිනිසාගේ දිනුවකට වඩා තත්ත්වවත් සහ දිරසාර කරන මහා පාකාරයක් බව මම නැවත තව ධාරණය කරමින් ප්‍රවිෂ්ඨ වෙන්න මේ විදිහට මම කතාවට දිරසාර සම්වර්ධනයක් කියලා කියන්නේ ආර්ථික සම්වර්ධනයම නොවේ විද්‍යතුනි මේක සමානව පාරිසරික සහජීවනය හා සමාජ සාධාරණත්වය තුළ මුල් බැසගෙන තියෙනවා මේකේ පාරිසරික සහජීවනය සිරිත් තුළින් සිදුවන ආකාරය මම මේ විදිහට විග්‍රහ කරන්නම් පරිසරයට අහිතකත්වය භාවිතය ඉවත් කිරීම සහ ස්වභාවික සම්පන්නයක් ස්ථාපිත කිරීම උදාහරණයක් විදිහට ගත්තොත් අපේ මිනිස්සුන්ගේ සිරිතක් තියෙනවා එක ගහක් කැපුවත් තවත් ගස්සියක් සිටවන්න අපේ මේ සිරිත් තුළින් සදා ජීවිතාවට කොහොම පැතියාවක් ඇති කළා වගේම උඩා දරුවන් පවා පරිසරයට ඒකාන්ත ප්‍රවිෂ්ඨයක් ලබා ගත්තා ඒ වගේම මිනිස්සු ජීවිතයේ වැදගත් අවස්ථාවකදී තමන්ගේ උපන්දිනයේදී අවුරුදු චාරිත්‍ර වල වැඩැරීමේදී පවා වැඩයක් සිදුවීම සිතක් කරගෙන හිටියා ගරු වියතුනේ මේ හැම සිරිතක් තුළින්ම පුද්ගලයා ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙනවා ඉතින් අපේ තර්කයේ එතනින්ම පැහැදිලි නූතන ලෝකයේ උද්ගත වෙලා තියෙන ප්‍රධානම කේන්ද්‍රවාචකයක් තමයි අලිමිනිස්ටර්ම කියන්නේ ඉස්සරහට විදිය නැද්ද විද්‍යතුනි හිටියා හැබැයි මෙච්චර කැටුම් ඇති උනේ නැහැ වනාන්තර විනාශ කරන්නේ ගොඩනැගිලි ඉදිරියට යන දියුණුවක් නෙමෙයි ඔවුන් බෙදුවේ සතුන්ගේ වාසස්ථාන ටික අර මහා රූප ගස්වලින් පිරිච්ච වනාන්තර ටික ඉදිරි විනාශ කරලා විද්‍යුතුනි මේදවම ලබා ඇති දියුණුව සම්මිතින් පොඩ්ඩක් වෙනස් මාතෘකාවකට පිවිසෙන්නම් ශ්‍රී ලංකාව කියලා කියන්නේ ආගන්තුක සත්කාරයදී ඉහළින්ම තියෙන රට සිනාවගේ මාත් සංග්‍රහ කිරීමේ සිරිත ශ්‍රී ලාංකිකයා සතුටුනවා වගේම තමයි මේ සිරිත් පද්ධතිය තුළ මුලින් විදේශීය ආකර්ෂණය බොහෝසෙයින් වැඩි වෙනවා විදේශිකයෝ කැමති අපේ රටේ තියෙන බිල්ඩින් ටිකට නෙවෙයි විතරයි සිරිත් හා එමත පදනම් වෙච්ච ස්වභාව සෞන්දර්යයට මේ නිසා සංසාරික ශේෂ්ඨය දියුණු වෙනවා ඉතින් ඒ තුළින් රටේ සංවර්ධනය වෙනවා මේ පුද්ගල සංවර්ධනය නොවේද මම ඔබට අභියෝගයක් ඉදිරිපත් කරන්න කැමතියි මේ උදාර සිරිත් පද්ධතිය නිසා රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංසාරික ශේෂ්ඨය දියුණු වෙනවා මේක පුද්ගල දියුණුවට බාධාවක් වෙන්නේ කොහොමද කුෂිකර්මාන්තය තොරතුරු තාක්ෂණයේ සංසාරික කර්මාන්තය අපනයන ශේෂ්ඨය මේ කියනවා හැම අංශයකම සිරිත් පද්ධතියක් තියෙනවා මේ කියනවා හැම අංශයක්ම දියුණු වෙන සිරිත් බලපාලා තියෙනවා ඉතින් මම කියන්නේ මේ කියනවා වර්ෂ ඔබ කියන විදිහට සිරිත් නැතුව පවත්වාගෙන යන්නේ කොහොමද දියුණු කරන්නේ කොහොමද ප්‍රතිවතු පිළිබඳව රැකියා කියනවා මානසික යහපැවැත්ම නැත්තම් සමාජ සම්බන්ධතා සිරිතෙන් නැතුව ගොඩනගෙනවා කියලා මිනිස්සුන්ට කරු කරන්න ගන්න නැතුව අනිත් අදහස් ප්‍රකාශ කරන්න ගන්න නැතුව කොහොමද සමාජ සම්බන්ධතා ගොඩනගන්නේ අනිත් ඔබ නිකන් කරු ඉදිරිපත් කළාට වැඩක් නැහැ ප්‍රතිවතු පිළිවෙතරවනි අපිට හරියට සිරිතෙන් නැතුව සමාජ සම්බන්ධතා ගොඩනගන්නේ නැතුව නැත්තම් මානසික යහපැවැත්ම මිනිස්සුන්ට ගොඩනගන්නේ නැත්තේ කියලා පැහැදිලි කරන්න කියලා මම කියනවා ඒ වගේම ප්‍රතිවතු පිළිවෙත දෙවෙනි කතිය කියනවා දියුණු රටවල් සිරිතෙන් නැතුව දියුණුනේ ඒකට අපේ පිළේ තුන්වෙනි කතිය හොඳින්ම පැහැදිලි කරනවා ජපානයේ චීනයේ වැනි රටවල් දියුණු වෙලා තියෙන්නම මේ සිරිතෙන් පද්ධතිය රැකගෙන තියෙන නිසා ඒ වගේම ආර්ථික පරිහානිය ඇති වෙනවලු මුදල් වියදම් වලින් මුකුදෙක් පුදුලාමත රඳාපවතින දෙයක් නිසා සිරිතෙන් රඳාපවතින දෙයක් නෙමෙයි යාළ පැවැතගෙන අනේ සිරිතෙන් කියන්නේ අපි කියන්නේ උත්තර ලෝකයේ තියෙන යාවත් කාලීන සිරිත් කියන සාම්ප්‍රදාය සිරිත් පටල ගන්න එපා මගේ මිතුරේ. ඉතින් මම නැවත මේ සභාව තුළ නූතන ලෝකයේ පුද්ගලයාගේ දියුණුවට සිරිත් දිවහල් මේ යන ප්‍රබල ප්‍රස්තුතය නැවත ස්ථාපිත කරමින් නිහඬ වෙන්නම්. මීළඟට ප්‍රතියෝජක පිළේ සිව්වන කතිකයා කවිනි දහම්සා. අද පටන් ගන්නේ පුනරුදය යුගයත් එක්ක. මේ කාලේ පල්ලිය ආධිපත්‍ය වැඩිුණ පල්ලියට ඉහළින් කාටවත් යන්න බෑ. පල්ලිය තමයි අංකයක කියලා වැඩිුණ මේ කාලේ පල්ලියේ මතේ උනේ පෘථිවි කේන්ද්‍රවාදය. හැබැයි විද්‍යාඥයෙක් වුණ ගැලීලියෝ ඊට එරෙහිව සූර්ය කේන්ද්‍රවාදය ඉදිරිපත් කළා. පල්ලියට එරෙහිව ප්‍රශ්න නැගීම හේතුවෙන් ගැලීලියට අවසානයේදී උණුනේ කසපහරවල් 100ක්. තේරෙනව නේද? සිරිත් වලට වහල් වීමෙන් අවසානයේදී අපට අහිමි වුණේ විද්‍යාත්මක දියුණුවක්. හරි අපි මෙහෙම කතා කරමු. මේ සමාජය තුළ
පුද්ගලයා දැන් සිරිත් අහන්නේ නැත්තම් අනාගතයේදී පුද්ගලයා සිරිත් තහයි කියන්නේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? එහෙම බලාපොරොත්තු වෙන්න බෑ විද්‍යුතින්. යෝජක පිළ තියෙනවා නූතන ලෝකයේ දියුණු වෙන්න ඕනේ අන්තර් පුද්ගලික සම්බන්ධතා වගේ දේවල් කියලා. ඒ යෝජක පිළේ නූතන ලෝකයේ අධ්‍යයනය කරන නැහැ. නූතන ලෝකයේ දියුණු වෙන්න ඕනේ දේවල් මූලික ස්ථාවර්ත මානසික නිදහස කියන දේවල් වගේ කණ්ඩායම් නායිකාව කිව්ව මේ විවාදය ලඝු කරන්න එපා කියලා. මම සත්‍යාපනය කරනවා මූලාශ්‍ර වාර්තාවේ අංක 4ට 2025 ඇමරිකා කැන්ටෝ ඉන්ස්ටිටියුට් ආයතනයේ විසින් පසුගිය වසරේ කරන ලද මානව නිදහස් දර්ශනයට අනුව අදහනාත්මක මානසික සම්බන්ධතා සිවිල් සමාජය එවැනි ඒ සංස්කෘතික රාමුව නිර්ණායක අංක 1 ස්විට්සර්ලන්තයේ 9.77 දෙක ඩෙන්මාර්කයේ 9.75 තුන නවසීලන්තයේ 9.51 ශ්‍රී 110ට ඉන්දියාව සිටිනවා ඉන්දියාවට 6.2 112ට ශ්‍රී ලංකාවේ සිටිනවා 6.55 157ට පාකිස්තානයේ ඉන්නවා 5.02 ඊපස්සේ නූතන ලෝකයේ පුද්ගලයාගේ දිනුවට සිරිසිරි ජීවහන්න අපි මෙතන වාද කරන්නේ නූතන ලෝකයේ පිළිබඳ නැතුව අතීතයේ වෙච්ච දේවල්වත් නෙමෙයි. අපේ කණ්ඩායම් නායිකාව හරි ලස්සනට නූතන ලෝකේ හඳුන්වා දුන්නා. අවසානයේ අවාසනාව කියන්නේ යෝජක පිළේ කණ්ඩායම් නායිකාව ඒක ඇහුන්නේ නැහැ වගේ හිටියා. අපි ආයේ කියන්නේ නූතන ලෝකයේ කියන්නේ විද්‍යාව හා තාක්ෂණයේ නව චින්තනයේ නව ගොඩනැගි එක පදනම් උණු ලෝකයක්. අතීතයේ කියන්නේ හෝමෝ සාපියන් වගේ බුද්ධි මට්ටමේ අඩු මස් අමුයෙන් කාපු යුගයක්. අතීතයේ මිනිස්සු ඇඳපු විදිය, අතීතයේ මිනිස්සු ජීවත් වුණ විදිය, අතීතයේ මිනිස්සු කාපු විදිය නූතන සමාජයේ සමගිරීමේ කියන්නේ මොඩකම. නූතන අතීත ලෝකයේ ජීවත් වෙන පුද්ගලයන් දියුණු කරන්නේ ලෝකයේ ජීවත් වෙන පුද්ගලයන් සිරිසිරිතරින් දියුණු කරන්න බෑ. ඒක අපේ කණ්ඩායම් නායිකාව කිව්වා. කණ්ඩායම් නායිකාව කිව්ව පුද්ගලයන් දියුණු වෙන්න ඕනේ කරුණු 6 මේ ලෝකයේ දියුණු වෙන පුද්ගලයන් විදියට. එහෙම නැහැ. ගර්විතුනි එතනම් ඉස්සු අවසාන ප්‍රතියෝජක තර්කය ඉදිරිපත් කිරීම සඳහා නැවතත් ප්‍රතියෝජක පිළේ නායකාව වෙනුෂිමෙත් කරණි. අවසරයි ගරු වියතුනේ. යෝජක පිළේ නායකාව කිව්වා මේ ජපානයේ චීනය වගේ රටවල මේ ශිරිත්‍රි පද්ධතිය නිසා මෙන්න මේ විදිහට දේවල් තියෙනවා මෙන්න මේ විදිහට මේ දේවල් තියෙනවා කියලා. ඒත් මම මතක් කරන්න කැමතියි මේ රටවල මේ දේ සිද්ධ වුණේ ඒගොල්ලන්ට තිබ්බ ශිරිත්‍රි පද්ධතිය නිසා නෙවෙයි. ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳලා ළමයාගේ මනසට දැම්මා මේ ආකල්ප කියන දේ පොඩි කාලේ ඉඳලා ළමයාගේ මනසට දාලා ආකල්ප මතින් දියුණු වෙච්ච රටක් මේ ජපානය කියන්නේ. ඒක ඔබ අප සිරුරේම දන්නවා. ජපානය ලෝකයේ තියෙන ඉහළම රටක්. ඒ රට දියුණුලා තියෙන්නේ මේ ආකල්ප කියන දේ. ඊළඟට කතා කරනවා. මේකේ හතරවෙනි කතිකාවය කිව්වා පුද්ගල නිදහස පුද්ගලගේ දියුණුවට ඕනි කියලා. ඔව් පුද්ගලයේ දියුණුවට පුද්ගල නිදහස ඕනි කියලා. ඒ වගේම පුද්ගලගේ ස්වාධීනත්වයට ඕනි කියලා මං කිව්වා. ඉතින් එතකොට මං අහන්න කැමතියි මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. එතකොට මේ මගේ දෙවෙනි කතිකයා කිව්වා ඉන්දියාවේ පුද්ගලයෝ ඉන්දියාවේ කාන්තාවන් කරන සියදිවි නසා ගැනීම ඉන්දියාවේ කාන්තාවන් ඝාතනය කිරීම වලට ඕගොල්ලෝ දෙන උත්තරේ මොකද්ද? එතන තියෙන්නේ ත්‍රිවිධ පද්ධතියක් නෙවෙයිද? එතන තියෙන්නේ ඒ අතීතයේ ඉඳලා සිද්ධ වෙච්ච ත්‍රිවිධ පද්ධතියක්. අතීතයේදී නිකන් හරි ඉන්දියාවේ කාන්තාවගේ සාන්පුරුෂයන්ට ඒ කාන්තාව දක්ෂයි වයින් මොනවාද මේ ත්‍රිවිධ? ඒ ත්‍රිවිධ තුලින් ඒ රටේ කාන්තාවගේ දියුණුව සාක්ෂාත්කාරද? ඊළඟට මම කතා කරනවා මේ ත්‍රිවිධ කියන නිසා ඕගොල්ලෝ කියනවා විනය ඇතිවෙනවලු. එතකොට ලංකාව ඉන්දියාව වගේ රටවල් තුල ඕනේ තරම් ත්‍රිවිධ තිබ්බා. ඕතරම් ත්‍රිවිධ තියෙනවා දැන් තියෙනවා ඉතින් තියෙන්නේ. ඒ දැන් වෙනකොට මේ ත්‍රිවිධ කියන දේ මිනිස්සු ගණන් ගන්න නැහැ. ඔව් ගණන් ගන්න නැහැ තමයි. ඉතින් ගණන් ගන්න නැත්නම් මේ මිනිස්සු තුල මේක හැදෙයිද? මේ ත්‍රිවිධ කියන දේ
ලංකාව තුළ තියෙන නීති පද්ධතියට බැරි වෙලා තියෙනවා. පුද්ගලයා දිනුවක් කරගෙන යන්න. පුද්ගලයා දිනුවක් කරා වැඩි දිනු කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම යෝජක පිළ කිව්වා මේ පුද්ගලයා දිනු වෙන තාක්ෂණයේ මුදල් ස්රෝත තියෙනවාද කියලා. ඔව් අපිත් ඒක කිව්වා. ඔව් පුද්ගල නිදහස ඕනි, පුද්ගල ස්වාධීනත්වය ඕනි, මානසික නිදහස ඕනි, ඊළඟට නිරවුල්තාවය හැමදේම ඕනි මේ පුද්ගලයාගේ මනසේ. එතකොට මේ සිරිත් කියන දේ කොතනද මං කිව්වා විවාදයේ එක තැනකට ලඟු කරන්න එපා. විවාදයේ තුල පොද සිරිත් ගැන කතා කරන්න එපා. සිරිත් ගැන සියලුම දේ. එතකොට ඕගොල්ලෝ මේ ඉන්දියාව කියන රට ගැන අත්දැක කරන්නේ නැද්ද? මම මගේ දෙවෙනි කතිකයක් කිව්ව දේවල් තවත් පැහැදිලිව කියනවා. ඉන්දියාව තුල ඔය යෝජක පිළ නායිකාව කාන්තාව සියලු විනාශා ගන්නවා. එතකොට ඒ දැනට අද වෙනකොට රෝගේ පත්‍රා තියෙනවා. එතකොට එතෙන්ට බලපාලා තියෙන්නේ සිරිත් පද්ධතියක් නෙවෙයි. එතකොට ඒ වගේම යෝජක පිළ තුන්වෙනියක් කිව්වා මේ සිරිත් කියන්නේ කාලානුරූපීව යහපත් දෙයක් කියලා. ඒ වුණාට සේපියන්ස්ගේ කෘතියේ තියෙනවා මගේ තුන්වෙනි කතාවේ කිව්වා ඒක මිනිසාගේ පරිණාමයේ මූලික යෝගයේදී සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඔව් මිනිසාගේ මූලික යෝගයේ තමයි මේ දේ සිද්ධ වුනේ. නමුත් ඒතර සලහන්නලා නැහැ කාලානුරූපීව මේක සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඒගොල්ලෝ කිව්ව කතාවචරයට ඒ අපි කියනාවේ කරුණු කාරණා සමග ඔක්කොම සිද්ධ කළේ. ඊළඟට මම දැන් මගේ කන්නනේ අවසන් කළා. දැන් මම හැරෙන්නේ මේ විවාදේ සාරාංශකයට. මට මේ පුටු එක මම ඉතින් පොඩක් එහාට ගිහිල්ලා මේ විවාදේ ගැන බැලුවොත් එහෙම මම තුන්වෙනි පාර්ශ්වයක් විදිහට මේ විවාදේ දිහා බලනවා. ඔව් මේ විවාදේ මේ පාර්ශ්වය උනේ නූතන ලෝකයේ පුද්ගලයාගේ තුනට සිරිත් ඉවහලේ යෝජක පිළිවෙල බාරයක් තිබුණා. මේ සිරිත් ඉවහල් වෙන්නේ කොහොමද? අතීතයේදී වර්තමානයේදී අනාගතයේදී කොහොමද මේ දේවල් ඉවහල් වෙන්නේ කියන එක පෙන්නන්නේ. එහා පැත්තේ යෝජක පිළිවෙල මොකද කළේ? එහා පැත්තේ යෝජක පිළිවෙල කිව්වා මෙහෙම කරන්න ඕනේ මිනිස්සු එකපාර මෙහෙම වෙනවා මෙහෙම කරන්න ඕනේ මිනිස්සු මෙහෙම වෙනවා. එහෙම කිව්වා. ඒක කතා කරන්න එපා. මොකද මේ විවාදයක් කතා කරන්න බෑ. ඒ වුණාට අද ප්‍රතියෝජකත් හිටපු අපි කිව්වා කොහොමද මේ සිරිත් පුද්ගලයාව දිනු කරන්න බැරි කියලා. ඒ විවාදක සහිත මගේ දෙවන්නත් සිරුවෙන්න බෑ කියලා. මතකයි දෙවන්න කිව්වා ඉන්දියාව තුල කාන්තාවන් සිරිත් වගේ. ඒකට මේ පැත්තේ පිළිතුරක් ලබා දුන්න නැති නිසා තමයි මම මේක පුරුපුරාම කියා සිටින්නේ. ප්‍රතිකතාවලදී මම ඒක උත්තර බලාපොරොත්තු වෙනවා. මම ඒ වගේම මම තිරසන සංවර්ධන අග්‍රතාවක 17ක් ඇතුලේ මේ පුද්ගලයාගේ දිනු ගැන කතා කළා. ඒවට උත්තර දුන්නේ නැහැ. උත්තර විවාදයෙන් තුන පුනා ප්‍රශ්න කරද්දී මේ පුද්ගලයාගේ නිදහස නැතිදී පුද්ගලයාගේ දිනු වෙන්නේ කොහොමද කියලා උත්තර හම්බුණාද? නෑ. අපිට තාමත් ඒවට හම්බුන්නේ නෑ. අපේ මගේ තුන්වෙනි කතාවේ කිව්වා විවාද නෝවා හරාරිගේ සේවියස් කෘතිය ගැන. මේ සේවියස් කියන කෘතිය ඇතුලේ අපි නිර්වචන කරනවා. පදනමේ මූලික තත්ත්ව තුනක් ගෙනාවා. ඒවට උත්තර හම්බුණාද? අපේ පදනමේ තිබු මූලික තත්ත්ව තුනකම තාම උත්තර හම්බුන්නේ නෑ. ඒකට අපි කිව්වවත් නෑ. කොහොමද දැන් උත්තර? මම පිළිතුරු කතාවේ මේ උත්තර බලාපොරොත්තු වෙනවා. මේ ඒ වගේම හැබැයි ප්‍රතියෝජකත් මේ විවාදය තුළ නිර්වචන වචනේ නිර්වචනය කළා. ඒ වගේම පදනමට තර්ක ඉදිරිපත් කළා. එහෙනම් ප්‍රතියෝජක අපේ පදනම විජයන්ගේ අපේ පදනම මේ සභාවට විතර තව අපිට මම කියනවා. ඊළඟට අවසන් වශයෙන් යෝජක තර්ක ඉදිරිපත් කිරීමට යෝජක පිළේ නායිකාව තිලාරා නිසරි. තෝංකාර දුන්නත් ඔබේ හඩ සමද හරයක් කොහෙද පවසන ඔය බස්වලට පෙලෙන් පෙලට ගලපන අපේ කරුණු දැන විජය වුණත් පරදින්නේ දැන් මෙතන නූතන ලෝකයේ පුද්ගලයාගේ දිනුවට සිරිත් කිවහල් නොවේ කියලා පුණුපුණා කෑගසන ප්‍රතිෝජකලේ සහෝදරේ මුදින් ඇසැල්ල බලන්න මේ සමාජය දිහා අද අපිට පුළුවන් මේ අතේ තියෙන ජංගමුදුර කතේ ලෝකේ එහා කෙළවර ඉන්න කෙනෙක් උනත් උපදෙකින් කතා කරන්න ඒ අවාසනාවට කරු යුතුනේ අද සමාජයේ දරුවට එකම ගෙදර ඉන්න අම්මගේ තාත්තගේ හැකින් දැනගන්න බැරිලා ඒ මනුස්සයාගේ හිත කියන්න බැරිලා අපි අහසුසනේ ගොඩනැගිලි හැදුවා. හැබැයි මනුස්සයාගේ ඉවසීම කොට වුණා. අපි මහා මාද පුළුයි කරා. හැබැයි මනුස්සයාගේ හදවත පට වුණා. අපි හදමතර බව පය දීප කරු යුතුනේ. ඒ එකම ගෙදර ඉන්න අම්මගේ තාත්තගේ අල්ලපු ගෙදර මනුස්සයාගේ දුක්ඛ සැප බලන්න අපිට තාපරයක් නැති වුණා. කරු විදුනේ මම මේ කිව්වේ ත්‍රිත්‍රි දශමිකේ විතර මේ ලෝකේ අත්නම් සිද්ධ වෙන්නේපත. ඉතින් කරු යුතුනේ හිතන්න ප්‍රතියෝජකයන් කියන විදිහට ත්‍රිත්‍රි මේ ලෝකේ ඇත්තම නැතුව ඒ ලෝකෙට සිද්ධ වෙන විනාශය කරු යුතුනේ මිනිසා ත්‍රිත්‍රි නැතුව යුරුවේ හිණිපැතරම යන්න හදනවා නම් එතනදී බිහි වෙන්නේ මිනිස් යන්ත්‍රයක්. මිනිස් යන්ත්‍රයක් මිසක් සැබෑ මිනිසෙක් නෙවෙයි කරු යුතුනේ. තාක්ෂණයේ මිනිස් යන්ත්‍ර බිහි වෙන යුගයකදී මිනිසා ලෙස ජීවත් කරන්නේ මේ ත්‍රිත්‍රි කියන ඔස්තුවයි කරු යුතුනේ. ත්‍රිත්‍රි නැතිනවා කියලා කියන්නේ හරියට සූකානම් නැති වේග වාහනයක් වගේ කරු යුතුනේ. අපේ ප්‍රතිෝජක පිළිතුර තුන්වෙනි කතිකා කියනවා මෙන්න මෙහෙම දෙයක් කියනවා. මිනිසාගේ පරිකල්පන ශක්තිය නිර්මාණශීලීත්වය ත්‍රිත්‍රි නිසා අඩු වෙනවා. මිනිසා රාමකට කොට වෙනවා කියලා
ගරුවියතුනේ මේ තර්කය නම් උදේ විනිගුවා පස්සේ දුන පූ තර්කයක් 2004 වර්ෂයේ සිට Harvard Business Review මගින් පැවතුණු කාර්යශීල දත්තවලට අනුව තම අනන්‍යතාවය හා සිරිත් විරිත් අගයන පුද්ගලයන් සතු සංස්කෘතික බුද්ධිය නැත්නම් සීකියු ගෝණීය වෙළඳපොළට නවෝත්පාදන පිළිගැනීමේ ඍජුවම බලපාන බව තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම තමයි හයායෝ මිසුගේ ජෙෆ්රි බාවගේ ලෝක අප්‍රිකා නිර්මාණකරුවෝ පවා තමන්ගේ නිර්මාණ සඳහා පදනම ලබාගත්තේ තමා හඳුන වැටුණු සිරිත් විරිත් හා සංස්කෘතික උරුමයන් මතයි. ඒ වගේම තමයි ප්‍රචෝදිත නායකයෝ කියන කියනවා සිරිත් විරිත් කියලා කියන්නේ යල්පනගේ දෙයක් කියලා. ගරුවියතුනේ මේ තර්කය මමගේ පළවෙනි කතාවෙම खंडනය කරා. මම ආයෙ පවසනවා. ගරුවියතුනේ අපි මෙතන සිරිත් විරිත් කියලා කියන්නේ යාපත්කාරීන වෙන දෙයක්. ඒ වගේම තමයි යාපත්කාරීන වෙන දෙයක්. ඒ වගේම තමයි සම්ප්‍රදාය ඇදහිලි විශ්වාස කියන දේ නෙමෙයි. අද අපි මෙතන සිරිත් කතා කරන්නේ. මේ සිරිත් මෙවුන් පවතන සම්ප්‍රදාය කියන්නේ යාපත්කාරීන නොවන දෙයක්. හැබැයි අපි කතා කරන සිරිත් යාපත්කාරීන දෙයක්. ඒ වගේම තමයි ගරුවියතුනේ ප්‍රතිෝචකමේ තුන්වෙනි කතාව කතා කරනවා ඉරාන හා ඊශ්‍රායල් යුද්ධය ගැන. ගරුවියතුනේ මෙතන කියන්නේ ඌට අභිමතාත්මක ඇතුළු යුද්ධයක්. එකිනෙකාගේ සිටීම අන්තර් පුද්ගල සම්බන්ධතාව කියන සිරිත් විරිත් මෙතන බිඳවට දෙනවා. ඒකයි මේකට හේතුව ගරුවියතුනේ. එදාටම තමයි ගරුවියතුනේ මෝන් ඉන්දියාවක් අල්ලගෙන හැම වෙලෙම කියනවා සමානාත්මතාවය නැති වෙනවා කියලා. ගරුවියතුනේ මේ කාන්තාවට සමානාත්මතාවය නැති වෙනවා කියන්නේ සම්ප්‍රදායක්. ගරුවියතුනේ සම්ප්‍රදායක් අල්ලගෙන කියවන ප්‍රතිෝචක පිළ දැක්කම අපිට මතක් වෙන්නේ එදා අපි අතීත මුතුන් මිත්තන් කියපු යන්නේ කොහෙද මල්ලේ පොල් කියන කියමනයි ගරුවියතුනේ. 1949 ජීවා සම්පූර්ණ ස්ථාපිත යුද්ධයේ සිරිත් ගරුවියතුනේ අපේ ප්‍රතිෝචක පිළ හතරවෙනි කතාව මෙන්න මෙහෙම දෙයක් කියනවා. අද සමාජයේ මිනිසා සිරිත් විරිත් පිළිපදින්නේ නැති නිසා ජීවිතේ බලපෑමක් ලක් වෙනවා කියලා. බොහොම ස්තුතියි ප්‍රතිෝචක පිළ සහෝදරයනි. අපේ තරගය මේ සභාගත සමත කරාට ගරුවියතුනේ අපේ ප්‍රතිෝචකයා නීතියක් ගැන කතා කරන ගරුවියතුනේ මේ නීතිය කියන්නේ අපේ මාතෘකාව පිළිපිට දෙන්න. මම ඔය අපේ මාතෘකාව කියන්නම් නූතන ලෝකයේ පුද්ගලයාගේ දිරුවට සිරිත් විරිත් විවාහ නෙවෙයි. ගරුවියතුනේ මෙතන කොහෙද නීතියක් කියලා ගෑවලා තියෙන්නේ. ඉතින් ගරුවියතුනේ සාධයක් තියෙනවා ඉන්දියාව කියන්නේ සිරිත් සම්ප්‍රදායක් තියෙනවා. දිනුන වෙලා නැතරක් කියනවා ගරුවියතුනේ. මිත්‍රනේ වැඩිපුර යන්න ඕනේ නැහැ. යන්න අපේ අසල සින්තියට එහි පවතින සිරිත් විරිත් නිසා පූජා කරන මල් ගසයියට වැටි ඉනිපරනේ පොළොවට පස්සේ නේද දෙන්නේ නැතුව මේ අපද්‍රව්‍ය නවීන තාක්ෂණය ප්‍රතිචක්‍රීකරණය කරමින් හඳුන්පුර ස්වභාවික වර්ණක හා කාප්නික කුහර වීගන් ලෙදර් පවා නිපදවන් ඉන්දියාව වුණා දෙනවා. ඉතින් ගරුවියතුනේ මෙතනදී ඇත්තෙන්නේ නවෝත්පාදනය. ඒ වගේම තමයි මේ සිරිතේ පදනම නිසා නවෝත්පාදන නිෂ්පාදන නිසා ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියාවක් ලැබුණාගේ එයාට දලදේශ නිෂ්පාදනයට විදායකත්වයට ලබා දෙන ගරුවියතුනේ අපි සාර්ථක කර්ම ඉදිරිපත් කළා කාර්යක ඛණ්ඩනය කළා හරි අපූර්වට නූතන ලෝකයේ පුද්ගලයාගේ දියුණුවට සිරිත් විරිත් විභාගය කියන අපගේ මාතෘකාව මේ සභාගත සමත කරා. අපේ ප්‍රතිෝචක වෙනා මේ විවාදේ පුරාවටම කතා කරේ විවාදයේ ආරම්භයේදීම අපි ඛණ්ඩනය කරපු විද්‍යාත්මක පදනමක් නැති කාලානුරූප යාවත්කාර නොවන ගල්කැසුණු සංස්කෘතිය ඇදහිලි විශ්වාස ගැනයි. ළඟදී අපි මුහුදට ආවරණ සිරිත් විරිත් දිනුනේ විභාග වෙනුවේ ගැප්පු තර්කයන් ඉදිරිපත් කරන්න ගොස් අසනවල සිටින මාගේ ප්‍රතිෝචක මිතුරනේ නූතන ලෝකයේ පුද්ගලයාගේ දිනුනට විභාගයේ එදත් එහෙමයි අදත් එහෙමයි මත් කොටත් එහෙමයි. අපේ අනිත් විනිශ්චය මණ්ඩලයේ සර් මැඩම්ගේ අපි විශාල හදනතරේ ඔයගලන් පොඩි උපදේශයක් දෙන්න ඕනේ. මම ඉතින් මේසේ වල මේ වගේ ඉඳන් අපි තුන්දෙනා අතික තරගවල හිටියා. ඊට අවුරුදු 10කට 12කට විතර කලින් පොඩි දේවල් ටිකක් කියන්න. ඔයගොල්ලෝ හැමෝගෙම ඕවරෝල් ගත්තහම හැමෝම ඇග්‍රෙසිව් වැඩි. ඇග්‍රෙසිව් වැඩි කියන්නේ ඔයගොල්ලෝ හරිම රෞද්‍රයි. හරි. මම කියන්නේ ඔයගොල්ලෝ මම කියන්නේ ඔයගොල්ලෝ හැමෝම කතිකේ විදියට අහන්න 1951 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අර ලෝක නායකයින්ගේ සමුළුවකට ගිහිල්ලා ජපානයේ හැමෝම සම්බාධක පනවන්න යද්දී ජපාන වලට විරුද්ධව එතුමා කරන කතාවක් නහි වේරෙන වේරාණී කියන පාඨය යොදාගෙන ඉංග්‍රීසියෙන් තමයි කතා කරන්නේ. ඒක YouTube එකේ තියෙනවා. පුළුවන් නම් ඒක හොයාගෙන බලන්න. ඔයාලා අද මේ කතා කරන දේවල් වලින් ඔයාලා කවදාවත් ජීවිතේ ඉස්සරහට
වෘත්තීය මේ ජීවිතය හැරි කවදා හරි සමාජයට ගිහිල්ලා ඔයාලා මේ අද විවාදවල කතා කරන විදිහට කතා කරලා කනට දෙකක් ගහලා යනවා. ඒකයි මම කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ අද කරන දේෙන් මොකද්ද ගන්න ඕන ප්‍රයෝජනෙ කියලා මම කියන්නේ. ඒක තමයි. ඇග්‍රෙසිව් වැඩි. ඊට වඩා සංයමයෙන් කතා කරන්න ඕනේ හැමෝම. අට දෙනා. ඊට පස්සේ එක එක්කෙනා ගැන පොඩ්ඩක් කිව්වොත් නායකාව දෙන්න ගත්තහම මේගොල්ලෝ මුලින්ම ගෙනල්ලා දුන්නා අපිට QR code තියෙන ෆයිල් එකක්. මේගොල්ලන් ප්‍රතියෝජක පිළේ ඒගොල්ලන්ගේ කරුණු සනාථ කරන්න ඒක හොඳ ප්‍රවිෂ්ටයක්. ඊටාම සම්පූර්ණයි ඒ වගේ දෙයක් අද සමාජයේ ඇත්තටම අපේ කාලේ නම් ඒ වගේ දේවල් තිබ්බ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ තාක්ෂණයත් එක්ක දියුණු වීම ඊටාම හොඳයි. හැබැයි නායිකාව දෙන්නම ගොඩාක් ඇග්‍රෙසිව්. මුලින් පටන් ගන්න නායිකාව දෙන්න කවුරු වුණත් නායකයා දෙන්න කතා කරන්න පටන් ගන්නකොට ඊටාම අර කනට සුමිහිරි වෙන්න ඕනේ. අහන් ඉන්න ආසී දෙන්න ඕනේ. ඒක නිසා තව ටිකක් ෆෝන් එක අඩුවෙන් කතා කරන්න ඕනේ. ඊට පස්සේ යෝජක පිළේ දෙවෙනි කතිකය ඉතාම හොඳයි. හොඳ මේ ටෝන් එක හොඳට මේන්ටේන් කරමු කතිකේ. ඒ වගේම ඔහු හොඳ පාඩයක් කීපයක් කිව්වා. මම හිතන්නේ මේ විවාදයෙන් අවසානයේ ගන්න ඕන දේ තමයි එයා කිව්ව එක වචනයක් තියෙනවා. සිරිත් සිරිත් ඔය මොනවා වුණත් සැබෑ දිනුව දෙන්නේ මිනිසා තුළ තියෙන සංයමය. සිරිත් සිරිත් කියන එක මට හිතෙන විදිහට සිරිත් සිරිත් කියන්නේ අපේ ඇඳුම වගේ. මේ ඇඳුම වලට බරයිද? නෑ. මේක වදයක්ද? නෑ. ඔයාට මේ ඇඳුම බරයි නම් මේක වදයක් නම් ඒක ගලවලා පැත්තකින් තියන්න. අන්න ඉච්චරයි මතක තියාගන්න ඕනේ සිරිත් සිරිත් කියන දේ. ලෝකේ රටවල් ගොඩාක් ගැන කතා කරන්නේ. ඔය කිසිම රටක් සිරිත් සිරිත් 100%ක් කතා කරන්නේ නැහැ. සිරිත් සිරිත් 100%ක් හරේ ඔළුවේ දාගෙනත් නැහැ. අර කිව්වා වගේ ලෝකේ රටවල් ಜಾති දෙකයි තියෙන්නේ. දියුණු රටවල් නොදියුණු රටවල් නෙමෙයි. සිරිත් සිරිත් ඉතිහාසයක් තියෙන රටවල් සහ එහෙම නැති රටවල්. දැන් අපි ඉරානය ගැන කතා කරන්නේ මේ දවස්වල. ඔයාලා දන්නවද ශ්‍රී ලංකාව කියන්නේ ලෝකේ දියුණු ජාතියක්. දියුණු ජාතියක් කියන්නේ දැන් නෙමෙයි. හැබැයි ක්‍රිස්තු පූර්ව කියන්නේ බුදුහාමුදුරුවෝ පිළිවෙන්නත් කලින් ක්‍රිස්තු ඕගොල්ලෝ බලන්න ඉතිහාසයේ බැලුවොත් ක්‍රිස්තු පූර්ව 200 ක්‍රිස්තු වර්ෂ 1000ක් අතර කාලේ අනුරාධපුරය කියන්නේ ලෝකෙ ලොකුම නගර 10 අතරින් එකක්. ඔයගොල්ලෝ දන්නවද මිලියන 2ක ජනගහනයක් ඉඳපු නගරයක් අනුරාධපුරය කියන්නේ. හැමදාම ඔයගොල්ලෝ ගිහලා අටම ස්ථාන විතරක් ඇඳලා නේද අනුරාධපුරේ. මම අනුරාධපුරේ අවුරුද්දක් වැඩ කරා. ඒක නිසා මම අනුරාධපුරේ දෙන ගොඩාක් නම් බලන්න ගිහිල්ලා දෙනවා. හැමදාම ගියාම ඔයගොල්ලෝ අටම ස්ථාන විතරයි බලන්නේ. හැබැයි අනුරාධපුරේ තරම් දියුණුව ප්ලෑන් කරපු නගරයක් ලංකාවේ වෙන කොහෙවත් නැහැ. මුළු ලෝකෙම දියුණුම නගර 10න් එකක් තමයි ඒ කාලේ අනුරාධපුරේ. හිතන්න ලක්ෂ 20ක ජනගහනයක් තිබුණු නගරයක්. එතකොට ජපානය ගැන කතා වුණා. ජපානය කියන්නේ ඇත්තටම ඔය සිරිත් සිරිත් එක්ක ඉස්සරහට ගියපු රටවල් වලට පොදු උදාහරණයක්. මම කැමති ඒක ගත් එක. ඉරානය ගැන මම කිව්වේ ඉරානය කියන්නේ අපේ පරණ පර්සියාව ඔය ඉතිහාසයේ අපේ උගන්වන මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය කියලා උගන්වන ඒ ඔක්කොම තිබ්බේ හරිය තමයි. ඉරානය කියන්නේ ලෝකයේ දියුණු ජාතියක් තමයි. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ කතිකයෙන් දෙදෙනෙක් දෙපැත්තෙම තුන්වෙනි කතිකයෙන් දෙදෙනා ප්‍රවිෂ්ඨ වුණා අවසරයක් ගත්තේ නැහැ. එලින්ම කඩාගෙන පැන්නා එකපාරට. එහෙම කරන්න එපා. පොඩ්ඩක් නිකන් මොලේ හොඳට පලයිට් ආමන්ත්‍රණය කරලා එන්න. ප්‍රතියෝජක පිළේ දෙවෙනි කතිකයාගේ හඬ උච්චාවචනය විශිෂ්ටයි. හරිම හොඳ උස් පහත් තීම් තිබ්බා. ඊට පස්සේ දෙපැත්තෙම අවසන් කතිකය දෙන්නගේ අර මම කිව්වා වගේ එකපාරම කඩා පැන්න. මේ පැත්තේ හතරවෙනි කතිකාරිය ඊටාම සංයමයෙන් ආවා ඒක අගය කරනවා. හොඳයි එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ පතනවා.